හැමෝටම ආයුබෝවන්. ඉතින් මම කලින් වීඩියෝ එකක කිව්වා රශීසිල්ලා YouTube channel එකෙන් අලුතෙන් යනවා අපේ වීඩියෝ සීරීස් එකක්. ඒ තමයි 5 වසරේ ශිෂ්‍යත්ව ගණිත ගැටලු. ඔයාලා හැමෝටම අමාරු පාඩමක් නේ. දැන් මේ පළවෙනි කොටස ශිෂ්‍යත්ව ෆස්ට් පේපර් එකේ එනවනේ ගණිත ගැටලු ටික. අපේ පොඩ්ඩ ගොඩකට අමාරු වෙන්නේ ඔන්න ඔය ගණිත ගැටලු ටික. ඉතින් සාමාන්‍යයෙන් අවුරුදු ගානක ඉඳන් ඇවිල්ලා තියෙන ගණිත ගැටලු එක බලනකොට මං හිතුවා අමාරු සමහර ගණිත ගැටලු ටිකක් ඔයාලත් එක්ක බෙදාගන්න. ඉතින් අද පළවෙනි වීඩියෝ එකෙන් කියන්නේ එකම ඉලක්කම යෙදෙන වාර ගණන සහිත ගණිත ගැටලු. මොකද එකම ඉලක්කම යෙදෙන වාර ගණන සහිත ගණිත ගැටලු. ඔයාලට මම හරිම සරල විදිහට උගන්වන්නේ. ඒ හින්දා හොඳට අහගන්න. හරිද? හරි. මෙන්න තියෙනවා ළමයි ප්‍රශ්නේ. 20 සිට 29 තෙක් සංඛ්‍යා ලියන විට දෙකේ ඉලක්කම යෙදෙන වාර ගන්න. අහන්නේ අපෙන් කීයනම් කියවෙනවද ළමයි? 20 ඉඳලා 29 තෙක් සංඛ්‍යා ලියනකොට දෙකේ ඉලක්කම යෙදෙන වාර. දැන් මොකද කරන්නේ? මාර වැඩේ. කොහොමද හොයන්නේ? හරිම ලේසි හොයන විදිය. අපි ලියා ගන්නවා. කොහොමද ලියාගන්නේ? 20 මොකද 20 ඉඳන් අහන්නේ? right? 20 21 22 23 24 25 26 27 29. දැන් බලමු අපෙන් අහන දෙකේ ඉලක්කම්. අපි කපාගෙන යමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. දෙකේ ඉලක්කම යෙදෙන වාර ගාන කීයද ළමයි එහෙනම්? 11 වතාවක්. දැන් ඔයාලට තේරුණාද? මෙතන 20 සිට කිව්වේ හින්දා 20 ගත්තත් එක් 29 තේකින් 20යි 29යි අරගෙන අපි ලිව්වා. දෙකේ ඉලක්කම් ටික කපාගෙන යනවා. එහෙනම් කීයද? 11යි. තේරුණාද ඔයාලට? හරි. දැන් කලින් ගාන තේරුණා නේද? මම හිතනවා තේරුණා කියලා. අපි තව ගානක් බලමු. හැබැයි ඒක ටිකක් වෙනස්. 1 සිට 50 10 ගුණාකාර ලියන විට බිඳුව ලියවෙන වාර ගාන. දැන් මෙන්න බලන්න 10 ගුණාකාර කියලා තියෙනවා. 1 සිට 50 10 ගුණාකාර ටික අපි ලියාගෙන යන්න ඕනේ. මොනවාද? 10 20 30 40 50. අපි ලියන්න ඕනේ කීයවෙනකද ළමයි? 50 කියලා තියෙනවනේ. right? එහෙනම් 50 වෙනකන් විතරයි. මොනවාද අහන්නේ? බිඳුව ලියවෙන වාර ගාන අහන්නේ. දැක්කද? අපි බලන බිඳු ටික අපි කපාගෙන යමු. 1 2 3 4 5. කීයද ළමයි? බිඳුව ලියවෙන වාර ගන්න 5යි. තේරුණාද? මෙන්න මේ ස්ටයිල් එකේ ගණන් දෙකක් වෙනස් විදිහේ ගණන් දෙකක් තමයි මම ඔයාලට අද වීඩියෝ එකෙන් කිව්වේ. මම තව ගණන් ටිකක් දාන්නම්. ඕගොල්ලෝ ඒවා කරලා බලන්න ඔයාලට පුළුවන්. මම හිතනවා දැන් ඔයාලට විභාගේ මෙන්න මේ එකම ඉලක්කම යෙදෙන වාර ගාන ලියලා ප්‍රශ්නයක් ඇහුවොත් මම හිතනවා මාව මතක් වෙයි. මාව මතක් වෙලා හරියටම උත්තරේ ලියයි කියලා. එහෙනම් අපි තව වීඩියෝ එකකින් ආවම එතකන් ඔයාලට බයි.